හලෝ මට හිතුණා මිනි ව්ලොග් එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ බබාව ගන්න නර්සරි එකට යන්න. මම වෙනදට යන්නේ බබාගේ සීයා එක්ක. ඉතින් අද සීයා නැහැ. ඒ නිසා මට පික්මි එකක තමයි යන්න වෙන්නේ. ඉතින් ටිකක් කලින්ම ලෑස්ති වුණා. මේ තියෙන්නේ මගේ අද අවුට්ෆිට් එක. අද බබාලගේ පින්ක් ඩේ එක. ඉතින් මටත් හිතුණා පින්ක් වලින්ම ඩ්‍රෙස් කරන්න ඕනේ කියලා. ඉතින් වෙලා තියෙනවා තව පැය භාගයක් විතර. මං ඉතින් බුක් ලවර් කෙනෙක්නේ. මගේ ලයිෆ් එක රීඩ් කරන එක තමයි. ඉතින් මං හරිම කැමති ස්පෙන්ඩ් කරන්න ටයිම් එක පොත් කියවලා. ඉතින් ඒ අතරේ කියව ඉඳපු පොතක් ටිකක් කියවන්න පටන් ගත්තා. මේ පොතත් හරිම ලස්සන පොතක්. මම ඉතින් බබාගේ වැඩත් අතරතුර බබත් එක්කත් ඉන්න ටයිම් එකේ කොහොම හරි ටයිම් එක හොයාගෙන පොතක් ඉවර වෙන්න පොතක් කියවනවා. ඉතින් මට මේ පොත හම්බුනේ මගේ හස්බන්ඩ්ගේ කසින් කෙනෙක්ගෙන්. ඉතින් ඒ පොත කියවනවා තමයි ඉතින් මේ ඔයගලන්ට පේන්නේ. හරිම ඉන්ට්‍රෙස්ටිං පොතක්. තාම යන්නේ මුල් ටික. ඉතින් බබා ගන්න යන තව වෙලා තියෙන නිසා මං මේක කියෙව්වා. අද මං කියවනේ පින්ක් ඩේ එක කියලා. බබාලගේ නර්සරි එකේ එව්රි මන්ත් තියෙනවා කලර්ස් ඩේ එකක්. ඉතින් මට කලින් කලර්ස් 3කට විතරම බබාව යවන්න බැරි වුණා. බෑඩ්ලි එයා ඒ දවසටම අසනීප වුණා. ඉතින් ඒක නිසා අද නම් කොහොම හරි අමාරුවෙන් එයාට කූල් ජාති දෙන්න නැතුව එහෙම ටිකක් පරිස්සම් කරගෙන කොහොම හරි අද යව යවුවා. ඉතින් එයාට අද පින්ක් කලර් ඩ්‍රෙස් කරලා පින්ක් ටෝයි එකක් ගෙනියන්නත් තියෙනවා. පොතක් කියවනවා කියන්නේ මට නම් වෙනමම ලෝකෙකට යනවා වගේ. හරියට ඒ පොත ඇතුළට ගිහිල්ලා ඒ ස්ටෝරි එකේ මම ජීවත් වෙනවා වගේ ෆීලිං එකක් තමයි මට තියෙන්නේ. ඉතින් ඒ පොත කියවලා ඊට පස්සේ මම යන ලෑස්තුනා වෙලාවත් හරි නිසා බබාව ගන්න පික්මි එක එන්න කලින් මම ඩෝ එකත් ලොක් කරලා ගේට් එකත් ලොක් කරලා එළියට ගිහින් යනවා කියලා තමයි විනාඩි 5කට විතර යන විනාඩි 5කට විතර කලින් මම ඉතින් එළියට ගියා. ඉතින් පික්මි එක අරගෙන මම මේ යන ගමන් ඉන්නේ. මට හිතුණා මේ පේන්නේ ඉතින් මගේ වීව් එක ඩේලි යන වීව් එක තමයි මේ පේන්නේ. මට හිතුණා ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ අද මං චුට්ටක් කලින් යනවා කියලා තමයි හිතුනේ. හැබැයි ගිහිල්ලා බලනකොට කලින් නෙමේ බබාලට නර්සරි ඉවර වෙලා ඒගොල්ලන් ටීචර් එක්ක වාඩි වෙලා ඉන්නවා. ඉතින් පේරන්ට්ස්ලා එනකල්. ඉතින් දැන් මං නර්සරි එක ළඟට ආවා. මේ යන්නේ බබාව ගන්න. ඉතින් බබාගේ ID කාඩ් එක security අංකල්ට පෙන්නලා මම ඉන්නවා ඉතින් බබා එනකල්. මේ බලන්නකෝ එන විදිය. අද පින්ක් ඩේ එක කිව්වනේ. ඉතින් මෙයාලට soft toys ගේන්න ඕනේ පින්ක් කලර් එකෙන්. ඒ වගේම ඒගොල්ලන් පින්ක් කලර් එකෙන් ඩ්‍රෙස් කරන්න ඕනේ. ගිහිල්ලා බලනකොට බබාලා 3 දෙනෙක් ළඟම මේ same pink panther ඉඳලා තියෙනවා. හරිම පුදුමයි. එයාගේ best friend අරගෙන තියෙනෙත් මේ pink panther තමයි. මට කියන්න අමතක වුණා නේ එයාගේ best friend ඩිලත්. ඉතින් ඒ බබාව මට මේකට චුට්ටක් වීඩියෝ එකට ගන්න අමතක වුණා. මං හිතාගෙන මිනිහේ පෙන්නනවා කියලා. ඉතින් ඒ දෙන්න අපි කතා කරගෙනත් නෙමෙයි. හැබැයි එයාගේ මම අරගෙන තියෙනෙත් පින්ක් පැන්තර් තමයි. මේ ඉතින් ත්‍රීවිලර් එකේ එනවා. පුතා ටිකක් නර්වස් වෙලා ඉන්නේ. මොකද වෙනදට එන්නේ සීයා එක්ක බයික් එකේනේ. අද ඉතින් බලනවා ඇයි මේ එන්නේ මම ආවේ ත්‍රීවිලර් එකක කියලා. කතා කරන්නෙත් නෑ. වටපිට බල බල එයා යනවා. හැමදාම නර්සරි ඉවර වුණාම එයා ඉතින් මේ වගේ තමයි චුට්ටක් සයිලන්ට් වෙලා ගෙදරට යනකම් සයිලන්ට් වෙලා හොඳ බබෙක් වගේ යනවා. නිදිමතද කියලාත් හිතෙනවා. මහන්සිත් ඇතිනේ ඉතින්. ඉතින් දැන් මේ පෙන්නන්නේ එයාට ටීචර් ස්කූල් එකකින් දුන්නු ස්ටාර්ස්. මෙයා හැමදාම මේ ස්ටාර්ස් අරගෙන තමයි එන්නේ. හැබැයි ඒ ස්ටාර් එකක් හැලිලා හරි තිබුණොත් ගේට් එක ළඟට ගිහිල්ලා හරි ස්ටාර් එකක් නම් ටීචර්ට කියලා ආයේ ඉල්ල ගන්නවා. ඉතින් අපි පික්මි එකෙන් බහැලා මේ එයාව වඩාගෙන ගේ ඇතුළට යන ගමන් ඉන්නේ. බෑග්ස් උත් අරගෙන එයාවත් වඩාගෙන පොඩි සෙල්ලමක් නෙමෙයි නේද? මම වෙනවා කියන්නේ ඉතින් පොඩි සෙල්ලමක් නෙමෙයි. මේ තියෙන්නේ බබාගේ ස්ටාර්ස් කලෙක්ෂන් එක. එයාට හම්බුන ස්ටාර්ස් මම එයාට ෆ්‍රිජ් එකේ පේස්ට් කරන්න කියලා පුරුදු කරා. මේක මට කියලා දුන්නේ ඩිලෙත් බබාගේ අම්මි. ඉතින් මමත් ඒ නංගි කිව්වට පස්සේ ඉඳන් හැමදාම මේක කලෙක්ට් කරනවා.
ඔන්න දුවලා ආවේ ෂූස් රිමූව් කරලා දුවලා ආවේ කායක ළඟට. මෙයාගේ මේ දවස්වල ෆේවරිට්ම ටෝයි එක මේක. කාලයක් නම් අල්ලන්නේවත් නැතුව තිබුණා. දන්නවනේ ඉතින් දවසින් දවස එක එක දේවල් නේ ඒගොල්ලන්ට. ඉතින් චුට්ටක් එක ප්ලේ කරලා පොඩි රවුමක් දෙකක් ගිහිල්ලා තමයි ඊළඟ ස්ටෙප් එක. ඉතින් මං ඊළඟට කරන්නේ බබාව ආපු ගමන් චේන්ජ් කරලා වොෂ් කරනවා. වොෂ් කරලා පොඩක් යා නැප් එකක් ගන්නවා නම් නැප් එකක් ගන්න දෙනවා. ඉතින් ඊළඟට යන්නේ අපි බබාව වොෂ් කරන්න. අදට මගේ මිනි ව්ලොග් එක ඉවරයි. ආයෙම මේ වගේ ලස්සන මිනි ව්ලොග්ස් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයගලන්ට thank you so much. පරිස්සමින් ඉන්න. bye bye. See you soon.